ආයිබෝවන් තවත් ලස්සන සුන්දර ගමනකට ඇවිල්ලා ඉන්නවා. කතා කරන්න තරම් ලොකු වෙලාවක් නැහැ. මොකද මේ සෑහෙන පරක් වුණා. දැන් වෙලාව 3:00යි 4 වෙනකොට ගේට් එක වහනවා. අපිට ගේට් එකකට යන්න වෙන්නේ නැහැ. ඉන්න කොහෙද කියලා කියන්න. මේ තමයි ලූල් කඳුර. එතකොට මේක විශේෂ වෙන්නේ ඇයි කියලා කතා කරොත් එහෙම ලංකාවේ පළවෙනි තේ පෙළේ තියෙන්නේ මෙහි. ඒ කියන්නේ 1867 දී ජේම්ස් ටේලර් ලංකාවේ පළවෙනි තේ පෙළේ හැදුවේ මේ ලූල් කඳුර තේ වත්තේ මේ වතුයායේ. ඉතින් මේ වතුයායේ තියෙනවා කොණ්ඩගල කන්ද. මම දැන් කොණ්ඩගල කන්න නගින් විතරට සෑහෙන්න වෙලා ගියා. මම ලස්සන ලොකේෂන් එකක් දැකලා නැවැත්තු වලට පෙන්නන්න. මෙන්න අපිට මේ ලූල් කඳුර යනකොට හම්බෙන තවත් එක ලස්සන තැනක්. අන්න අතන මේ අද වැඩේ කියන්නේ මගේ වෙන තමයි වීඩියෝ කරන්න ගන්නේ GoPro එක. අද මේ ඉතුරු නැති ගමනක් ආවේ. කියන්නේ මම ගෙදර ආපු ගමන් ආවේ. ඒක නිසා මගේ ෆෝන් එකකින් අද මම වීඩියෝ කරන්නේ. වීඩියෝ කොහොම වෙයිද දන්නේ නැහැ. මම ස්ටේබලයිස් එකම නම් අඩුයි සෑහෙන්න. කවන්නේ. මට ඕනේ ඔයාලට තවත් ලස්සන අලුත් වීඩියෝ එකක් දෙන්න. මොකද මට වීඩියෝ එකක් දෙන්න බැරුණා ටික දවසක් යනවා. ඒක නිසා ඔන්න අඩුපාඩු බලන්න නැතු ෆෝන් එකේ ඔයාලට මේ ලස්සන ලොකේෂන් එක මම ඔයාලට දෙන්නම්. බලන්න කොච්චර ලස්සන වටපිටාවක් තියෙන්නේ කියලා. අර ඈත පේන කඳු ටික මාරම ලස්සනයි. අපි වැඩි විස්තර නැතුව ඉක්මනට යමු. මොකද වෙලාව පහ වුණොත් එහෙම මට chance එක හම්බෙන්නේ නැති වෙනවා උඩට යන්න. ඒ වුණොත් එහෙම මේ ආපු ගමනට ප්‍රයෝජන නැති වෙනවා. ඒක නිසා මේ වැඩි වෙලා නැති අපුයි ඉක්මනටම යන්. සෑහෙන පරක්කුයි දැන් තමයි. ඔයාලට තව යාළුවෙක් වෙන්නම ඉන්නවා. මෙයා කාලයක් යනකම් මේ ගමන් වලටම හැදී හිටියේ. මං හිතුවේ නෑ මෙච්චර ඉක්මනට මෙයාව මේ ගමන් වලට ගන්න පුළුවන් කියලා. මෙන්න අද ඉදම් මෙයත් එක තමයි මගේ ට්‍රැවල් වෙන්නේ. මේ ආරම්භ මන් ටික කාලයක් යනවා. Honda X1 එක. ඉතින් මේ ට්‍රැවල් කරන වැඩවලටම තමයි මම මෙයාව ගත්තේ. බලන්න මට ටයර් හොඳට හොදලා තිබ්බේ. ජරා වෙලා මේ පාරේ ඇවිල්ලා මඩ පාර. ඉස්සරහට යන්න මම ඉස්සරහට ගිහිල්ලා ස්ටාර්ට් පොයින්ට් එකක් තියෙනවා කොණ්ඩගල කන්දන කියලා. මම ඉතින්ද ගිහිල්ලා ගන්න. එතකන් මම යන්න මේ ටික මං කළා. බයික් එක හරි හැබැයි මේ අයිනකින් දැම්මා අවුලක් එන්නේ නැති වෙයි කියලා හිතනවා. මාර ලස්සනයි මේ බලන්නකෝ වටපිටාව හිතා ගන්න බෑ. මාර ලස්සනක් තියෙන්නේ. අතර බැලුවතේ තේවතු තියෙන්නේ. එනවා නේද? මාර ලස්සනයි. මේ පැත්තම බයික් එක දැන් ගිහිල්ලා. කොච්චර ලස්සනද කියලා බලන්නකෝ. අන්න අතර මුදුන තමයි මේ කොණ්ඩගල. අපි යමු ඉක්මනට. මොකද දැනටමත් 4ට ගිහින් වෙලාව. එහෙනම් මගෙත් එක්ක යමු සෝලෝ හයික් එකක් කොණ්ඩගල කන්දට. කොණ්ඩගල කන්ද සහ මේ ලූල් කඳුර ඒරියා එක මේකේ කැම්පින් කරන්න අවසර දෙන්නේ නැහැ. හැබැයි මේ පුළුවන් කියලා කියන විශේෂ අවසරයක් අරගෙන මම බැලුවා try කරා. මට එහෙම කවුරුත් කන්ටැක්ට් කරගන්න බැරි වුණා. එහෙම අවසරයක් ගන්න පුළුවන් එක්කනේ. මේක අයිති වෙන්නේ ඒ රැටට. ඒ කියන්නේ නුවරින්දලා එනවා නම් ගලාරා එන්න පුළුවන් ලොකේෂන් එක දාගත්තම ලූල් කඳුර හරි කොණ්ඩගල හරි කියලා
අර ගේට් එක ගාවට ලොකේෂන් එක වැටෙනවා. බයික් නම් දාගෙන ඉන්න එපා. බයික් එක ලොකේෂන් එක දාගෙන ඉන්න එපා. මාර විදිහට බලන්න නැත වෙනවා. මම ඊට කලින් එනවා. සෑහෙන වටයක් මේ ගියා. අර මේ ටැමිල් ගම්මාන ගොඩක් අස්සේ මඩ පාරවල් වල පොඩි පාරවල් වල ගියා මම. මං පාරක් ආවා. මේ මට එච්චර පාර මීටර් නැහැ. ඒක නිසා මේ මං ආවා කියන්නේ පොඩි පාරවල් වලින් ගියා. කොහින් ගියාද කියලා මට හිතා ගන්නත් බැහැ අන්තිමේට. එක්කෙනකින් අහගෙන පාර හොයාගෙන බොහොම අමාරුවෙන් ආවේ. මාර කට්ටක් යා වෙතෙන්නේ. මෙතන තමයි මේ කන්ද පටන් ගන්න. ගහලා දිනවා කොණ්ඩගල කියලා. මන් දන්නේ නැහැ කොහින්ද යන්නේ. මෙතෙන් උඩට යන්නේ. මේ පාර දිගේ ගිහිල්ලා යන්නේ කියලා. මම එකපාරක් මේ ඉස්කෝලෙන් මට මතකයි එක්කගෙන ආව කොණ්ඩගල. කන්දුරට ගියා. පාරින් මං හිතන්නේ ගිහිල්ලා බලමු. පාර අරගෙන ඉතින් ආයෙ හෙල්ලෙන්න තමයි තියෙන්නේ. කොහොම ඉස්සරහට යන්න. අර මේ GoPro එකේ වීඩියෝ කරනවා තරම් අර ක්වොලිටියක් ස්ටේබිලිටි ගතියක් නම් අඩු ඇති. කවන්නේ මේ මොකද මම ලෑස්ති විතාව ගමනක් නෙමෙයි. හරියන් නෝමනාව තිබ්බ හින්දා ආවේ. නැත්නම් මීටට ලෑස්ති වෙලා ප්ලෑන් කරලා ඉන්නේ. මට මේ ඔයගොල්ලෝනේ ලස්සන වීඩියෝ එකක් දෙන්න තෝමනාවක් තිබ්බා. තවත් කල් අරින්නත් හොඳ නෑ කියලා හිතුණා. ඔන්න ඉතින් මම යනවා. එතන බෝඩ් එකක් තියෙනවා. මෙතනින් උඩට වෙන්නේ නැති මම යන්න තියෙන්නේ. ඕන දෙයක් වෙච්ච දෙයක් කියලා ඉල්ල බලන්න. මේ බලන්නකො තේ වතුර කියලා ලස්සන. වව්. මේවන් මේ තේදලු කඩලා තින්නේ මේ. ඒ කොහෙම තේදලු කඩලා. පුදුම ලස්සනක් තියෙන්නේ. හිතා ගන්න බෑ. මේ උඩ කැම්පින් කරන්න තිබුණා නම් ආයි කියන්න වචන නැහැ. ඒ තරම් නියමයි. ඉතින් පාර දෙකට බෙදෙනවා. මෙහෙ ටිකයි මෙහෙ ටිකයි. මොකද කරන්නේ? අහන්න කෙනෙකුත් නැහැ. ඕන දෙයක් වෙච්ච දෙයක් කියලා මේ පාරේ යන්න. දැන් මේ පාර හොය ඉන්නවා කියන්නේ තෙලා යන වැඩ. ඉන්නේ හොච්ච පාර උඩට යන් කොහින් හරි. කන්දෝඩේ යයිනේ. මාර නිශ්ශබ්දයි. මුළු පරිසරයම අර අපි මේ කොන්ක්‍රීට් පරිසරයකින් මිදිලා මාසයකට සැරයක් හෝ දෙසරයක් මේ වගේ පරිසරයත් එක්ක ජීවත් වෙනවා කියලා කියන්නේ. ඒක මාර විදියට හිතන්න නිදහසක්. මොකද පරිසරයත් එක්ක ජීවත් වෙද්දි අතර මම දන්නවා මං එකයි හැම වෙලේම වලට කියන්නේ එන්න ඉන්න පරිසරේ. හැබැයි විනාශ නොකර පරිසරය විනාශ කළා නම් එන්න එපා. පැත්ත පළාතකට. ඊට වඩා හොඳයි කොහොමම ඉන්න. පරිසරය ආරක්ෂා කරගන්න පුළුවන් නම් පරිසරයට කොබි කොලයි පොලිතීන් අර මේව දාන්න නැතුව පරිසරය ආරක්ෂා කරගන්න පුළුවන් නම් සබා ධර්මයේ ඔය එනකම් බලාගෙන ඉන්නේ. හැබැයි ඔය අර විදිහට නම් හැසිරෙන්නේ ස්වභාව ධර්මයේ ඒත් බලාගෙන ඉන්නේ. මොකද ස්වභාව ධර්මයේ අර කතාවක් තියෙනවානේ. ස්වභාව ධර්මයේ නඩු අහන දවසට
ඔය අනිත් හැමදේම පරදෙයි කියලා. ඒක නිසා ඒක හොඳට ඔළුවේ තියාගෙන ජීවත් වෙන්න. ඇයි ඉතින් මෙච්චර ලස්සන පරිසරයක විනාශ කරන්නේ? මට හිතා ගන්න බැරි මිනිස්සු එහෙම හැසිරෙන්නේ කියලා. නේ මම නම් හරි ආසයි පරිසරය ආරක්ෂා කරගෙන මේ සුන්දර පරිසරෙක ඉඳින්න. ආදරය කරන පරිසරයට ඔයාට ගොඩක් දේවල් ජීවිතේ ලැබේ. එහෙනම් මම උඩට යන් කතාවෙන් ඔන්න මේ අර තේ වතුර ටික ඉවර වෙලා කැලේ කොටස පටන් ගත්තා. මේ පොණ්ඩගල කියන්නේ එච්චර මේ ගොඩාක් ලොකු හයික් එකක් තියෙන කන්දක් නෙමෙයි. ඔයාලට මම අර දෙවිනක් දෙකට කලින් කිව්වා නේද? සමහර මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු මේ ලෝකෙටත් ඔය දෙයක් මේ මහ පොළොවටත් බරක් කියලා. අර පේනව නේද? එහෙම මිනිස්සෙක් කරපු වැඩ. ඕව මහ මං ආස නැහැ මේ වීඩියෝ එකේදී වචන කියන්න. ඒ වුණාට ඕව මහ ජරා වැඩ. මේ කොණ්ඩගල තියෙන්නේ. කොණ්ඩගල මේ බඹර වද වලට සෑහෙන ප්‍රසිද්ධයි. මේ කොණ්ඩගල නගිද්දි වැඩි සද්දවද්ද කරන්නේ නැතුව යන්න කියලා කියන්නේ. මොකද මේ බඹර වද දිපර වද සෑහෙන්න මේ හරි තියෙනවා. තිබිච්ච වගේ පොඩ පේන්නවද ඔයාලට මම? ඔයාලට පේනවද දැන්නේ අන්න අතන. අර බලන්න. තිබිච්ච එකක්. මේ වද තියෙන්නේ ඒ වගේම. මේ මෙතන තිබිලා කවුරුරි මේ වදේ උච්චල කඩලා තියෙනවා. ඒ නිසා මෙහෙදී ඇත්තට හරි පරිස්සමෙන් නිශ්ශබ්දතාවය රැකගෙන ඉන්නවා. හරි මං හිතුවා හරි ඉන්න තවත් මසන්ඩාලිගේ වැඩ කාවා කෑව දැම්ම ගියා. ඔන්න පිළිගන්නවා කොණ්ඩගල කන්න උදුනට. බලන්න කොච්චර ලස්සනයිද කියලා. Oh my god. ඒක නම් පිස්සුවක් ආ. ඔර ඉර බැහැගෙන යන අර වැත්තෙන් ඉර බැහැගෙන යනකොට අර පහට වෙලා රත්තරන් පාට වෙලා හස. මේ වගේ වෙලාවට දකින්න පුළුවන් ලස්සන මේක. මට තේරෙන්නේ නැහැ මේක වචන වලට කියන්නේ කොහොමද කියලා. පිස්සුවක් හොඳේ. තනිකරම අහස මේ හැමදේම පිස්සුවක්. ඔන්නෝම කොණ්ඩගල කන්න මුදුනටත් ආවා. මේ ටික නම් හරි නොඉඳුල් වෙලා තියෙන මං හිතන්නේ. ගොඩ කාලෙකින් මේ පැත්තට කවුරුත් ඇවිල්ලා නැහැ මං හිතන්නේ. අර පැත්තට යන්. අර පැත්ත තමයි මේ රිස්ක් එකක් තියෙනවා කියලා කියන පැත්තනේ. චුට්ටක් ඩෙන්ජර් පැත්තකට යමු. හුලම් පාර පොඩ්ඩක් සැරයි. හරි ඩේන්ජර් මේකට ඉන්න එක කිව්වා විතර. මම හිතන්නේ මෙච්චර hina වෙන්නේ මොකද කියලා. තනියම ආවම මේ ලස්සන දැක්කම ඇත්තටම මාර සතුටුයි හිතට.
ඒකට hina යනවා මිසක වෙන දෙයකට නෙමෙයි. මාර ලස්සනයි ලස්සන නැත්නම් hina යන්නේ. hinaව කියන්නේ සතුට. ඇත්තටම සතුට. මේ වෙන මොකුත් නෙමෙයි. පරිසරයත් එක්ක ජීවත් වෙන උනේ තියෙන සතුට තමයි. මුණීරිය වල hina වෙලා පේන්නේ. අපි වැඩ කරනවා ජොබ් එකට හිර වෙලා ඉන්නවා සහ හොබිස් සෝපුණා හරි වේවා. අපි ඒවට හිරලා ජීවිතේ ඉන්නවනේ. එහෙම ඉඳලා එකපාරට මේ වගේ සබා ධර්මයට ආපුවාම ඒ තියෙන නිදහස තමයි මගේ මූණෙන් ඇත්තට මෙච්චර සතුටට වෙන්නේ. මම දන්නවා ඔයාලට ඒක ඒ විදිහටම දැනී ආවොත්. හැබැයි පරිසරයට ආදරය කරන මිනිස්සෙක්ට. පරිසරයට ආදරය කරන්නේ නැති. පරිසරයට ආදරය කරොත් කවදාවත් වලට වරදින්නේ නැහැ. කොහොම තමයි ඉතින් අද දවසේ. අන්න මම හිතන අර පැත්ත කෙලවර අන්න අතන. මීදු මෙහෙම තියෙන දවස් වලට මේක සම්පූර්ණ මීදුමෙන් වැහිලා තියෙනවා. මට තහන ආසාවක් තිබු මීදුමත් එක්ක පොඩ්ඩක් ඉන්න. මං හිතන්නේ මීදුමක් ඒවි කියලා. එනවා නම් මං හරි සතුටින් බාර ගන්නවා. මොකද මං හරි ආසයි මීදුමට. අර පැත්තට නම් ආ මේ මීදුම බාගෙන යනද වෙලාව හරිනේ. මම ප්‍රාර්ථනා කරනවා ලස්සන මීදුමක් ඉක්මනට වෙන්න කියලා. තියෙනවා මේ හරි තියෙන සුන්දරව සහ භයානක තැන. highly risk නිවල බලමු. අර අම්මෝ දැන් තවත් ලස්සන ඉස්සර. ලක්වත් හොයාගන්න වෙන්නේ නැහැ. අපි එතෙන්ට බහැලා බලමු. දන්නද මං ඉන්න තැන? ඉන්න පල්ලම. කෑල්ලක්වත් හොයාගන්න බැහැ තරමට යට පල්ලම දෙන්නේ. Wow. බලන්න කොච්චර ලස්සනයිද කියලා මේ අහස. මට හිතා ගන්න බෑ මෙච්චර ලස්සනක් කොහොම තියනවද කියලා. රත්තරන් පාට ගෝල්ඩන් කලර් එකකට හිටලා තියෙන්නේ. ගෝල්ඩන් කලර් එක තියෙනවා. අද රතු පාට තියෙනවා. තැඹිලි පාට වගේ තියෙනවා. සම්පූර්ණ අහස. ආන් අර හරිය ටිකක් නිල් පාට. මේ ටික නම් අර වෙහි වලාකුලකට හා සමාන වගේ ටිකක් තියෙන්නේ. කොහොම හරි කමන්නේ මාරම ලස්සනයි අහස. අන්න බලන්න. ඔන්න වතා බලන්න එන්නේ කියලා කියන්නේ. ආරක්ෂා කරගෙන. ඉතින් අපි යමු කොණ්ඩේ ගලගන්න සමුදීලා පහළට යන්. පහළට ගිහිල්ලා මේක ඉවර කරන්න තියෙනවා. යම්
මාර ගුප්ත බවක් තියන්නේ මේ ටිකේ. හරි. අර පැත්තේ ඉඳලා ඔහොම ඇවිල්ලා ওই පැත්තෙන් ඔහොම ආවා. මෙතන තමයි තුම්මන් හන්දිය අපි ආවේ මේ පැත්තේ. මෙතෙන් ගිහින් තමයි කොණ්ඩගලට ගියේ. අන්න තියෙනවා ජේම්ස් ටේලර් සීට්. මේ තමයි තියෙන්නේ බයික් එකත් ওই පැත්තේ. අපි යමු. බලන්නකෝ. තේවතු මෙතෙන් යද්දි කොච්චර ලස්සනයිද කියලා දෙපැත්තෙන් යද්දි. මාර ලස්සනයි. කොළ පාට නිම්නේ එක ඇවිදිනවා වගේ. අන්න ජේම්ස් ටේලර් සීට්. මෙන්න ජේම්ස් ටේලර්ගේ සීට් එක. හරි ලස්සනයි. එයා මෙතන ඉඳලා මේ ලස්සන දිහා බලාගෙන ඉන්නේ නැති. ඔන්න මාත් ඉඳගත්ත ජේම්ස් ටේලර්ගේ සීට් එකේ. ඔන්න කොච්චර ලස්සනයිද ඉස්සර. මාර ලස්සනයි. හිතා ගන්න බෑ. unbelievable. ඉතින් ඔන්න මේ විදියට අපේ ලූල් කඳුර කොණ්ඩගල සංචාරය මෙතන ඉවරයක් කරන්න ලෑස්ති. හේතු ගොඩයි වෙලාව ගිහිල්ලා තින්නේ. ෆෝන් එකේ බැටරි බහලා සහ තව පොඩි පොඩි ප්‍රශ්න වර්ගයක් තියෙනවා පාර හොයාගෙන යන්න ඕන. ඒක නිසා මම මෙතනින් අපේ ගමන ඉවරයක් කරනවා. හැමෝටම ජය වේවා. ඉක්මනටම ලස්සන කැම්පින් නයිට් එකකින් අපි හම්බෙමු. නොබෝ දිනකින්. ඉතින් ජය වේවා.